සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද අපි ඔයාලට අරන් එන්නේ දෙනියාය ප්‍රදේශයේ තියෙන ලස්සන සුන්දර ස්ථානයක් ගැන තොරතුරු. ඉතින් මෙම අපූර්ව සුන්දර ස්ථානයේ පිහිටලා තියෙන්නේ දෙනියාය විහාරහේන ප්‍රදේශයේ ඉතේවත්තක් මැද තමයි මේ අපූර්ව සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නේ. ඉතින් ඊටා කුඩා දිය සීරාවකින් ගලා එන මෙම ලස්සන ස්ථානයේ පල්ලෙහාට ලිස්සා එන්න පුළුවන් විදිහේ පැතලි විශාල ගලක් තියෙනවා. මෙම ස්ථානය නැරඹීමට දෙස් විදෙස් බොහෝ දෙනා පැමිණෙනවා. ඉතින් දෙනියාය කියන්නේ ලංකාවේ සුන්දරම ස්ථානයක්. ඉතින් එන්නත් පහසුයි ගොඩ දෙනෙට. හයිවේ එක තියෙන හින්දා හයිවේ එකකින් එනම නම් ඒ විදිහට එන්නත් පුළුවන්. නැත්නම් මාතරට ඇවිල්ලා දෙනියායට එන්නත් පුළුවන්. ඉතින් පහසුයි එන්න. ගොඩක් දෙනා ඒ හින්දා නිවාඩු දවස්වලට මෙම ස්ථානය නැරඹීමට එනවා. ඉතින් මෙම සුන්දර ස්ථානයට එන්න පුළුවන් දෙනියායට ඇවිල්ලා දෙනියායේ ඉඳන් කිලෝමීටර් 3ක් ඇතුළට එන්න ඕනේ. ඉතින් ට්‍රයිෂෝ එකක හරි සෆාරි කැබ් එකක හරි තමයි ඇතුළට එන්න ඕනේ මෙම පැට්නා නරඹන්න. පයින් එනවා නම් එහෙම එන්නත් පුළුවන්. ඉතින් දුෂ්කර උනාට මාර්ගය ඉතාමත් ලස්සන ස්ථානයක්. ආවට පාඩු නෑ. ඇවිල්ලා ඕගොල්ලෝ මෙම ස්ථානය විනෝද වෙන්න කියලා අපි කියනවා. ඉතින් හරිම ලස්සන ස්ථානයක්. ඉතින් ගොඩක් කියන්න ඕනේ මේ ස්ථානය ඇත්තටම වෙඩින් ප්‍රී ෂූට් කරන්නත් ගොඩක් කට්ටිය එනවා. ඒ කියන්නේ ඉතාමත් ලස්සන ස්ථානයක්. දකුණු පළාතේ තියෙන ලස්සනම විනෝද වෙන්න පුළුවන් ස්ථානය පැට්නා කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඔයාලත් මේ ලස්සන ස්ථානයේ අවට ඉන්නව නම් මේ ලස්සන සුන්දර ස්ථානය ඇවිල්ලා විනෝද වෙන්න කියලා අපි ඔයාලට කියනවා. ඉතින් ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන අපි එන්නම්. අපිව subscribe කරලා තියාගන්න.